ඔන්න අද ඉතින් මේ වීඩියෝ එක හරහා බොරළු බිමක් වගා බිමක් බවට පත් කරන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි මේ කියලා දෙන්න හදන්නේ. ඉතින් ඔයාලගේ ගෙවත්තේ බොරළු තියෙනවා නම් වගා ගන්න අමාරු නම් මේ ක්‍රමයට ලේසියෙන්ම සාර්ථකව වගා කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඔයාලට පේන ඇති මේ තනිකර මෙතනම තියෙන බොරළු හන්දක්. ඔයාලට පේන ඇති සාමාන්‍යයට ඔයාලගේ ගෙවත්තෙත් මේ වගේ තැන් තියෙනවා නම් වගා කරන්න අමාරු නම් මේක බොහොර භූමියක් බවට පත් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි දැන් මේ කියලා දෙන්න හදන්නේ. ඔයාලදී මුලින්ම කරන්න ඕනේ අඩියක් ගැඹුරට අඩි 1.5ක් පළලට මෙතන මේ බොරළු පස් ටික ඉවත් කර ගැනීම තමයි මුලින්ම කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මේකට අර පොහොර පස් සහ ගිනි සීරියා කොළ ඒ වගේම ගොම පොහොර යොදන්නේ. ඉතින් මුලින්ම ඒක කරගෙන ඉමු අපි ඉස්සෙල්ලා. ඉතින් මෙන්න මේ වගේ ගල් කටුවෙන් මේ පස් ටික බුරුව කරලා අඩි 1.5ක් පළලට අඩියක් ගැඹුරට මේ හදා ගන්න ඕනේ මේ තීරුව. මෙන්න මේ ආකාරයට තමයි මේ වල සකසා ගන්න ඕනේ. මොකද අර පොහොර පස් ටික මේ හරියට යොදා ගන්න මේ ක්‍රමයට තමයි මේක වල සකසා ගන්න ඕනේ. ඉතින් මේ සඳහා ගන්න ඕනේ කොම්පෝස්ට් පොහොර තමයි මේකට යොදා ගන්න ඕනේ. ඔයාලගේ වත්තෙන්ම ගෙවත්තෙන්ම මේ කොම්පෝස්ට් පොහොර මේ හදාගත්තයි. මොකද හදාගත්තයි කියන්නේ කුණු රොඩු එකතු වෙන තැනකින් පස් ගත්තා නම් කොම්පෝස්ට් පොහොර තමයි. ඊගාවට පාවිච්චි කරන්න ඕනේ වේලිච්ච ගොම තමයි ඊගාවට භාවිතා කරන්නේ. වේලිච්ච ගොම යන්න වල මේවට ඊගාවට ඉතින් ගන්න ඕනේ ඉතින් වැටමාර කොළ නොයිකුත් ප්‍රදේශ වල එක එක නම් භාවිතා කරනවා මේ සඳහා. මල් කෑර කියනවා, වැටමාර කියනවා, ලාඩප්පා කියනවා, ඉතින් CBJ කියනවා එක එක නම් පාවිච්චි කරත් ඉතින් මේ වර්ගය තමයි ගන්න ඕනේ මේ සඳහා. මුලින්ම ඔයාලා මේකට දාගන්න ඕනේ පොහොර පස් ටික. යටටම පොහොර පස් තමයි යොදා ගන්න ඕනේ. මෙතන පොහොර පස් බගට දෙකක් තියෙනවා. ඒ දෙකම මේකට යොදා ගන්නවා. යටටම දාගන්න ඕනේ මෙන්න මේ පොහොර පස් ටික තමයි යටටම දාගන්න ඕනේ. මේක සාර්ථකම ක්‍රමයක්. මොකද ඕනිම බොරළු පසක මේ වගේ මේ ක්‍රමයේ භාවිතා කරාම එළවලු හොඳටම මේ ඵලතාව ලබා ගන්න පුළුවන්. ඒක පොහොර පස් තමයි මේ හදන්නේ. ඊට උඩින් ගොම තමයි යොදන්න ඕනේ මේකට. ගොම යොදද්දී වේලිච්ච ගොම තමයි පාවිච්චි කරන්න ඕනේ ඔයාලා. මෙන්න මේ වගේ ගොම තමයි යොදන්න ඕනේ ඒකට. ගොම භාවිතා කරද්දී මේ වගේ මේ හොඳට වේලුණු මේ ගොම තමයි භාවිතා කරන්න ඕනේ. ඒ වගේම කැට නැතු වෙන්න මේ වගේ අතින් හොඳට පොඩි කරන්න ඕනේ. ඒ වගේම ඊට උඩින් දා ගන්න ඕනේ වැටමාර කොළ ටික. මෙන්න මේ වගේ වැටමාර කොළ තමයි දාගන්න ඕනේ. වැටමාර කොළ වැඩිපුර දාගත්තට කමක් නැහැ. ඊට පස්සේ මේක සති 3කට පස්සේ තමයි බීජ හිටවන්න ගන්න ඕනේ. මේක සාර්ථක ක්‍රමයක්. ඔන්න ඉතින් පාත්‍ය සකසාගෙන ඉවරයි. ඔයාලටත් පුළුවන් මේ වගේ බොරළු ඉඩමක් තියෙනවා මේ වගේ පාත්‍යයක් සකසාගෙන පොහොර යොදලා සාර්ථක වගාවක් කරගන්න. දැන් ඉතින් තියෙන්නේ වතුර යොමු කරන්න තමයි දැන් මේකට තියෙන්නේ. හරියටම සති 3ක් බීජ හිටව ගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. ඔන්න ඉතින් පොහොර පස් ඒ වගේම ගොම, වේලිච්ච ගොම, වැටමාර කොළ මේ තුනම දාගත්තට පස්සේ අන්තිමට ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ වගේ වතුර පාරක් අල්ලගෙන තමයි කරන්න ඕනේ. ඉතින් මේක වතුර මේ හැමදාම අල්ලන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ඉතින් සතර තව දෙක තුනක් ඇල්ලුවාම ඇති. ආර්ථිකම ක්‍රමයක් ඔයාලා පාවිච්චි කරලා බලන්න මේ ක්‍රමය. ඉතින් දීගාව channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. සති 3කට පස්සේ මේක බීජ හිටවන හැටි අපි ඊගාව වීඩියෝ එකෙන් බලාගමු. ඔයාලා හැමෝටම ජය වේවා.